සුබ දවසක් හැමෝටම. අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඉතාලියේ කොහොමද හරියටම ටක්කෙටම වරදින්න නැතුව රිපූජි දාගන්නේ කියලා. කුස්තූර වල රස්තියාදු වෙන්නේ නැතුව කියන්නේ රායල් වෙනකන් කුස්තූර වල රස්තියාදු වෙන්නේ නැතුව අපොයින්ට්මන්ට් එකක් අරන් ගිහිල්ලා එහෙම නැතුව ඔයාලට ඇඩ්‍රස් එකක් නැත්නම් ඇඩ්‍රස් එකකුත් හදාගෙන ඒ සියල්ලම නොමිලේ කරලා දීලා ඔයාලගේ ඒ පොරවන ලියකියවිලි සියල්ලම ලැහැත්ති කරලා දීලා යන්න පුළුවන් ආයතනයක් ගැන. ආයේ ආයතනෙ හරහා ගියොත් එහෙම ඔයාලගේ රිපූජි වැඩේ ටක්කෙටම හරියනවා. ඉතින් මේ ආයතනය ගැන තමයි අද පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඒක කතා කරන්න යන ගමන් මට අද ඉන්න හිතුණා මෙන්න මේ තැනට. මෙතන බලන්න මෙතන ශ්‍රී ලංකා කියලා ගහලා තියෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ නමින් තියෙන මෙතන පාරක් මේ තියෙන්නේ. ඉතාලියේ රෝමේ නගර සභාවෙන් මේ පාර හදලා තියෙන්නේ. මේ පාර නම් කරලා තියෙන්නේ පාර කියන්නේ මෙතන ලාගෝ ශ්‍රී ලංකා ලාගෝ එකක්. මේ වටරවුමක් මේකට නම දාලා තියෙන්නේ ලාගෝ ශ්‍රී ලංකා කියලා. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. මේ පැත්තේ තියෙනවා මේ මෙතන වැව තියෙනවා මෙතන මේ එනි කියන්නේ ඉතාලි ගෑස් කම්පැනි තියෙනවා මෙතන. ඉතාලි කියන ලොකුම ගෑස් කම්පැනි තමයි මේ එනි කියන්නේ. මේ බිල්ඩින් එක මේ වටපිටාව මෙතන ලස්සනයි. මෙතන මේ SS කරනවා එක්කෙනෙක් ඔය පාරේ යනවා SS කරන දුවනවා. මේ පැත්තේ බාන්න ලස්සන පරිසරයක තමයි ලංකාවේ විහායක පිහිටලා තියෙන්නේ. ලංකාවේ පාර පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් ඔයාලට පොඩ්ඩක් සතුටු පරිවිඩයක් ඉඳ ඒ ගැනත් දෙන්න ඕන හින්දා මෙතනට ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් කොහොම හරි ඔයාලට රිපූජි දැමීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට රෙසිඩන්ට් එකක් නැත්නම් හොස්පිටි නැත්නම් රිපූජි දාන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයාලට රස්තියාදු වෙන්නේ නැතුව පෝලිං වල ඉන්නේ නැතුව ඔයාලට කෙලින්ම අපොයින්ට්මන්ට් එකක් අරන් ගිහිල්ලා රිපූජි දා ගන්න ඕනේ නම් කාගේ හරි උදව්වක් ඇතුව යන්න ඕනේ නම් ඔයාලා යන්න කෙලින්ම කරිතාස් ආයතනයේ. ඉතාලියේ කරිතාස් කියලා ආයතනයක් තියෙනවා. සෑම නගරයකම සෑම පළාතකම තියෙනවා මේ ආයතනේ. ඉතින් ඔයාලට මෙතනට ගියොත් එහෙම මේ සියලුම රිපූජි ඔයාලගේ වැඩ කටයුතු එයාලා කරලා දෙනවා. එයාලම අපොයින්ට්මන්ට් එකක් අරන් දෙනවා. ඒ වගේම ඒ අවශ්‍ය ඩොකියුමන්ට් සියල්ල පුරවලා දෙනවා ඔයාලට. ඊටත් අමතරව ඔයාලට හොස්පිටි නැහැනේ, ඇඩ්‍රස් එකක් නැහැනේ. එයාලා తాවකාලික ඇඩ්‍රස් එකකුත් දෙනවා. එයාලම මේ එයාලගේ කරිතාස් ආයතනයේ తాවකාලික ඇඩ්‍රස් එකකුත් දෙනවා. ඒ වගේම ඔයාලට කෑම බීම නැත්තම් කෑම බීම දෙනවා, අඳින්න නැත්තම් අඳින්න දෙනවා. ඔයාලට කොටින්ම ඉන්න තැනක් නැත්තම් ඉන්න තැන හිටන් දෙනවා. ඔයාලට නවතින්න තැනක් නැත්තම් නවතින්න කාමරත් මේ කරිතාස් ආයතනයෙන් දෙනවා. සියලුම වැඩ කටයුතු එයාලා කරලා දෙනවා. ඊට අමතරව ඔයාලට ඕනේ නම් ඔයාලා හොඳයි කියලා දැනෙනවා නම් සමහර කරිතාස් ආයතනවල හැම එකෙම නෙවෙයි සමහර කරිතාස් ආයතනවල කුස්තූරයකට අරන් යන්න එයාලා කියන්නේ එයාලා ඔයාගේ නීතිමය කටයුතු සියල්ලම එයාලා කරනවා කියලා. කියන්නේ ඔයාලට රැකවරණ එයාලා දෙනවා කියලා ඉවරලා ලියුමකුත් දෙනවා මේ රිපූජි දාන්න යද්දී. ඉතින් ඒකින්ද ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලා තනියම රිපූජි දාන්න යන්නේ නැතුව කරිතාස් ආයතනයේ හරහා යන්න. එහෙම ගියොත් එහෙම ඔයාලට ගොඩක් වාසි ලැබෙනවා තනියම යනවට වැඩිය. තනියම ගිහිලි ඉවරලා ගොඩක් රස්තියාදු වෙලා එක තැන් වල ඉඳලා පාරවල් වල බුදියලා ওই වැඩි කරගන්නවට වැඩිය කරිතාස් ආයතනයේ නැවතිලා ඉඳලා එතනින්ම කාලා බීලා ඒ වගේ ඔයාලට මේ වැඩ ටික ලේසියෙන්ම කරගන්න පුළුවන්. කරිතාස් ආයතනය කියන්නේ ගැන පොඩ්ඩක් කියනවනම් වතිකන් එකට සම්බන්ධ රාජ්‍ය නොවේදන ආයතනයක්. මේකට වතිකන් එකෙන් තමයි මේකට ආධාර දෙන්නේ වැඩි වශයෙන්. ඒ වගේම ඉතාලියේ ඉන්න මහා ධනවත් පුද්ගලයෝ මේ ආයතනයට ආධාර කරනවා. ඉතින් මේ ආයතනෙන් ලොකු මුදල් මේ දුප්පත් අයට දෙනවා. කියන්නේ මුදලුත් දෙනවනේ නම් සමහර කරිතාස් ආයතනවල මාසෙකට ඒ රිපූජි වැඩි හරියනකම් යම්කිසි මුදලුකුත් ගෙවනවා. සමහර අය වගේ හැම එකම නෙවෙයි. ඉතින් ඒ වගේම මේකෙන් ගොඩක් අයට දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ලංකාවේ ඒක පුද්ගල ආදායම වෙන්නේ අවුරුද්දකට යූරෝ ඩොලර් 4000යි. අවුරුද්දකට ඩොලර් 4000ක් තමයි ලංකාවේ එක පුද්ගල ආදායම. නමුත් ඉතාලියේ වගේ රටක නම් එක පුද්ගල ආදායම ඩොලර් 30000 පයින් අවුරුද්දකට. ප්‍රංශ ජර්මනිය ස්විස්ලන්ඩ් වගේ නම් ඊට වැඩිය 40000 සමහර විට ඊටත් ගොඩක් වැඩි.
ඉතින් ලංකාවේ ඉන්න සාමාන්‍ය මේ ලංකාවේ ඉන්න කෙනෙකුගේ අවුරුද්දකට ඒක බුද්ධල ආදායම ඩොලර් 4000 වුණාට ඉතාලිය වගේ රටක ජීවත් වෙන ලංකාවේ කෙනෙකුගේ ආදායම අවුරුද්දකට යුරෝ සාමාන්‍යයෙන් දල වශයෙන් යුරෝ 15000ක් විතර වෙනවා. ඒ වගේ ආසන්න ගාණක් එනවා. යුරෝ 15000ක්. ඉතින් ඒක යුරෝ 15000 වුණත් ඉතාලිය වගේ රටක බලන්නේ සාමාන්‍යයෙන් ටිකක් මේ අඩු ආදායමක් වගේ. ඉතාලිය වගේ රටක ලංකාවේ කෙනෙකුට අවුරුද්දටම 4000යි හම්බෙන්නේ. නමුත් ඉතාලිය 15000ක් හම්බුණත් ඒකත් ටිකක් අඩු ආදායමක් වගේ ඉතාලියේ නිකන් ගණන් ගන්නේ. එතකොට ඒ අයට මේ ඉතාලිය වගේ රටවල් වලින් ගොඩක් සහන ලැබෙනවා අඩු ආදායම් හින්දා. එතකොට ওই කාරිතාස් වගේ ආයතන වලින් මේ මාසෙකට සැරයක් එයාලගේ අර EC කියලා එකක් තියෙනවා පඩි වාර්තාව බලලා ඉවරලා ඒ පඩි වාර්තාව අඩු නම් ගොඩක් දුරට මාසෙකට සැරයක් බඩු මල්ලක් හිටන් ලැබෙනවා මේ කාරිතාස් ආයතනයෙන්. එතකොට මේ බඩු මල්ල ලංකාවේ ගොඩක් අය අරගෙන මේ ඒක ලංකාවේ දුප්පත් අයට හරිනවා. මම දන්න ගොඩක් අය ඉන්නවා මේ බඩු අරගෙන ලංකාවේ දුප්පත් අයට බෙදා හරිනවා. ඉතින් ඒ වගේ කාරිතාස් ආයතනයෙන් බොහෝ සේවය කරනවා. ඔයාලා දන්නවා ඇති ඔය පාරවල් වල නිදාගෙන ඉන්නවා, පාරවල් වල කන්න බොන්න නැතුව ඉඳනවා වගේ කොච්චරවත් පාරවල් වල ඉන්න ඔයාලට කොච්චර හොඳ තැන් දුන්නත් එයාලා යන්නේ නැහැ. ඒ අයට උදේට කෑම තේ බෙදා හරිනවා මේ ආයතනෙන්. කණ්ඩ දෙනවා. දවල්ට එයාලගේ ආයතන වලට ඇවිල්ලා ඒ පාරේවල් වල ඉන්න අය කාරිතාස් එකට ගිහිල්ලා දවල්ට කාලා ඉන්නේ, රැටත් කාලා ඉන්නේ. නමුත් කාරිතාස් එකේ එයාලට ඉන්න තැනුත් තියෙනවා. නමුත් එයාලා ඒ තැන් වල ඉන්නේ අර එයාලට පාරේ ඉඳලා පුරුදු හින්දා පාරෙම තමයි ඉන්නේ. ඉතින් ප්‍රංශෙත් මේ වගේම තමයි බන්සරි පූජි දාණ්ඩයක් දෙනවා. ප්‍රංශේ අමාරුවක් නැහැ. ඔපි කියලා ආයතනයක් තියෙනවා. ඔපි ආයතනෙට ගියාම එතනින් ඔක්කොම කරලා දෙනවා. කවුරු අක්කත් කෙලින්ම ඩිරෙක්ට් ගිහිලි ඉවරලා රිපූජි දාගන්න ප්‍රංශේ ඔපි ආයතනෙට ගිහලා තමයි රිපූජි දාගන්නේ. මොකද ඒකෙන් ඔක්කොම කරනවා. ඉතින් ඉතාලියෙත් කාරිතාස් එකෙන් මේ ඔක්කොම කරනවා. නමුත් ලංකාවේ ගොඩක් අය මේ ගැන ලොකු දැනුමක් නැති හින්දා තමුන් තනියම ගිහිල්ලා තමයි මේ වැඩ කරගන්නේ. තමුන් ගියාම හරි කරදරයි. ඊට පස්සේ ඇඩ්‍රස් හොයන්න ඕන, රෙසිඩන්ට් හොයන්න ඕන, ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ඔයාලගේ ලියකියවිලි ඔක්කොම එන්නේ අර කාරිතාස් ආයතනයේට. කාරිතාස් ආයතනේ හරහා ගියාම ඒකින්ද පුළුවන් හැම කෙනෙක්ම කාරිතාස් ආයතනය හරහා ගිහිල්ලා ඒකෙන් ඒ වැඩේ කරගන්න. මේ ඔයාලට තවත් වෙනත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් ඒ ඔක්කොන්ටම එතන පිට වෙන. එතන තනිකරම නිකන් දුක් ගන්නා රාළ ආයතනයක්. පිට වෙන ආයතනයක් සෑම කෙනෙකුටම. ඉතින් මේ වගේ ඔයාලා දන්නේ නැති හින්දා මම දැනුවත් කරන්න හිතුනේ. මොකද මමත් මේ ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. කාරිතාස් එකට ගිහිල්ලා ඒකෙන් සම්පූර්ණයෙන්ම වැඩේ කරලා දුවිලා ඒකෙන්ම රැකියාව ලබා දුන්න කෙනෙක් එක්ක මම කතා කරුවා. කතා කරපුවාම එයා කිව්වා මෙන්න මෙහෙම සිද්ධ වෙන්නේ. මටත් දැන් කාරිතාස් එකෙන් තමයි ඔක්කොම සියලුම ඩොකියුමන්ට් ටික හදලා දුන්නේ. ඊට පස්සේ එයාලම මට රැකියාවකුත් ලබා දුන්නා. හැබැයි සල්ලිත් දෙනවා කිව්වා. සල්ලි නම් ලැබුණේ නැහැ. නමුත් කෑම බීම ඇඳුම් පැළඳුම් හොටල් එකක් වගේ ඉන්න කාමරයක් ඒ සියල්ලම ලබා දීලා තියෙනවා. යාට දැන් අන්තිමටම රිපූජිත් දාලා ඒ සියලුම වැඩ කටයුතු එයාලම කරලා තිනවා. ආවල් තැනට යන්න එයාලා ඔක්කොම අරින්නේ. අපේමන්ට් එකත් අරන් දීලා තින්නෙත් එයාලමයි. කාරිතාස් එකෙන්ම. එතකොට මොකද එයාත් පොලිමේ ගිහිල්ලා කුස්තුරයකට වැඩේ කරගන්න බැරුව ගිහිල්ලා තිනවා. ඊට පස්සේ කාරිතාස් එකට ගියාට පස්සේ එතනින් අපේමන්ට් එක අරන් දීලා හරි වෙලාවට හරි දවසට ගිහිල්ලා තමයි වැඩේ කරගෙන තියෙන්නේ. එහෙනම් සීල දෙනාටම ජය වේවා. ලංකාවේ විහායකේ ඉන්නේ ලාගෝ ශ්‍රී ලංකා ජය වේවා.